හෙලෝ ළමයි. ඔන්න ඉතින් අදත් වෙහිකල් සර්ප්‍රයිස් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මෙන්න මේ ලස්සන ඕඩර් එක අපිට දුන්නේ එන්නේ ඒ අද බර්ත්ඩේ එක තියෙන බබාගේ තාත්තා. ඉතින් එයාගේ තාත්තා පිටරට තමයි සේවය කරන්නේ. ඉතින් ඒ තාත්තා කිව්වා නංගී මගේ බබාගේ බර්ත්ඩේ එක එනවා. කොහොම හරි ලස්සනට මගේ බබාව සර්ප්‍රයිස් කරලා ලස්සන වීඩියෝ එකක් අරන් දෙන්න, මගේ බබාගේ බර්ත්ඩේ එක ලස්සනට කරලා දෙන්න කියලා. ඉතින් අපි ඉතාමත් ආදරෙන් ඒ ඕඩර් එක බාරගත්තා. ඉතින් අපි මේ ඕඩර් එක අරගෙන ගියේ තලවිලට. ඉතින් තලවිල තමයි අපි මේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක කරේ. ඉතින් එයාගේ ඒ බබාගේ අම්මයි නංගි තව ඒගොල්ලොන්ගේ නෑදෑයොත් එක්ක තමයි අපි මේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් එක කරේ. ඉතින් මේ වීඩියෝ එක හරිම ලස්සනයි. මේකේ ඔරිජිනල් මියුසික් දාන්න තිබ්බනම් මේක මාරම ලස්සනයි. හැබැයි ඔරිජිනල් මියුසික් දාන්න බැහැ මේකට, මොකද කොපිරයිට් වදින නිසා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් ආදරෙන් බලන්න කියලා ඉල්ලනවා. මේකේ අවසාන වෙනකම් බලන්න. මේකේ අවසානයේ තියෙනවා ඒ බබාලා දෙන්නට ගෙනාව සර්ප්‍රයිස් ගිෆ්ට් ටිකත්. ඒවත් මාරම ලස්සනයි. ඒගොල්ලෝ මාරම හැපි වුණා. බබාගේ යාළුවොත් ගොඩාක් ඇවිල්ලා හිටියා. ඉතින් මේ ලස්සන සර්ප්‍රයිස් එක අපි මාරම ආසාවෙන් තමයි කරේ. ඉතින් ඕගොල්ලොත් බලන්නකෝ මේ කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ වගේ සර්ප්‍රයිස් තාම අපි ගොඩාක් කරලා තියෙනවා. ඒවත් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ විදියට මල් වෙඩිත් දාලා ඒ බබාලව සතුටු කරලා ඒගොල්ලොන්ට අපි ඩාන්ස් කරන ටයිම් එකකුත් දීලා. ඉතින් පොඩි බබාලා මාරම ආසාවෙන් තමයි එදා හිටියේ. ඉතින් අපි ඒගොල්ලොන්ට ඩාන්ස් කරන්නත් ටයිම් එකක් දුන්නා, ඩාන්ස් කරන්නත් දීලා. ඊට පස්සේ තමයි ඒ බබාලා දෙන්නගේ සර්ප්‍රයිස් ගිෆ්ට් අපි දුන්නේ. ඒ වෙනකොට ඒ බබාලා දැනගෙන හිටියේ නැහැ අපි ඒගොල්ලොන්ට සර්ප්‍රයිස් ගිෆ්ට් ගෙනල්ලා දෙනවා කියලා. ඉතින් අපි ඒ ටිකත් පිටිපස්සට වෙන්න තියලා තිබ්බේ යාලට පේන්නේ නැති වෙන්න. ඉතින් ওই විදිහට ඩාන්ස් කරන ටයිම් එකක් දීලා ඒ බබාලාගේ ගිෆ්ට් ටිකත් අපි දුන්නා. ඉතින් ඕගොල්ලෝ දිගටම බලාගෙන ඉන්න. යාලගේ ඩාන්ස් එකෙන් පස්සේ තමයි අපි ගිෆ්ට් ටික දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා ඩාන්ස් එක ඉවර වෙනකම් බලලා ඊට පස්සේ ගිෆ්ට් දුන්න එකත් බලලා අපේ වෙහිකල් සර්ප්‍රයිස් එක කොහොමද ලස්සනයිද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් ඕගොල්ලන්ට සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකත් මම ඉක්මනටම අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එක ලස්සනයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ ස්වීට් ගෑලි බයිරු page එකට ගිහලා Facebook page එකෙන් ඕගොල්ලන්ට බලන්නත් පුළුවන්. TikTok page එකෙන් බලන්නත් පුළුවන් ඔරිජිනල් මියුසික් එක. හැබැයි මේකේ අපිට YouTube එකට දාන්න බෑ ඔරිජිනල් මියුසික්. ඒ නිසා තමයි මේ විදියට දාන්නේ. එහෙනම් ඉතින් ඕගොල්ලොන්ට තවත් ලස්සන වෙහිකල් සර්ප්‍රයිස් වීඩියෝ ගොඩාක් තියෙනවා අරන් එන්න. මම ඒ ටිකත් ඉක්මනට අරගෙන එන්නම්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මේ වීඩියෝ එක ලස්සනයිද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.